ඔය ජීවිතේ පින්නත් මතක තියාගන්න. ඔය නිකන් කල්ලි පුතාකට වලට යන්න කරන්න එපා. ඔය අරක්කු වලට නාස්ති කරන්න එපා. අපච්චිලා කල්පනා කරන්න. සමහර වෙලාවට බිරිඳගේ බඩේ දරුවෝ ටික ඉන්නකොට දබර වෙන්න පටන් ගන්නවා. එහෙම තියනවා නම් අදම නවත්තලා දාන්න. හේතුව තාත්තලා මතක තියාගන්න. අපි කියන වචනයක් ගානේ සංසාරේ ගෙවන්න වෙනවා. අපි කියන වචනයක් ගානේ සංසාරේ විපාක දෙනවා. සමහරු කියනවා නේද තොපි කපනවා කියලා. ගෙවල් මොකද්ද කියන්නේ එහෙම වුණාම මොකද්ද කපනවා මරනවා කනවා කියලා එහෙම කියන්නේ ඒ කවදාවත් ඔය කියන්න එපා. ඒ කියන දේවල් එලෙසම සංසාරේ ගෙවන්න වෙනවා. මම විශ්වාස කරනවා මේ බලහන් අපේ අපච්චිලා අපේ තාත්තලා අද ඉඳන් තාත්තගේ ගෙවල් වල සත්පුරුෂයෙක් විදියට ඉන්න හේතුව ඔයත් හරි පින්කාරයි ඔයත් හරි පින්වත්යි. තමන්ගේ දරුවට මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්නේ හරි කරුණාවෙන් ගෙදරයි. ඔය ගෙවල් වල අරු බෝල්ලු තියාගන්න එපා. ඊට පස්සේ අපේ අම්මලාට පුළුවන් ඉක්මනට නිවන් දකින්න. හේතුව අම්මලා උදේට නැගිටපු ගමන් මොකද කරන්නේ? ලිපිපත්තු කරන්න බලාගෙන නෙමෙයි නැගිටින්නේ. වෙන මොනවද කරන්න නැගිටපු ගමන්? ලිප මොලවන එක. මොකටද? ස්වාමියේ දරුවයි ගෙදර නැත්තම් අම්මලා උදේම නැගිටලා ලිප්පත්තු කරනවා. මම මේ කියන්නේ ඇත්ත ගෙවල් වල කරන පින්කම් හිතන්න පරක්කුව විතරයි තියෙන්නේ. අම්මලා කවදාවත් අම්මලා කණ්ඩ කැමති කෑමක් දවුයන්නේ. දරුවයි ස්වාමියයි කණ්ඩ කැමති එකක් දවුයන්නේ. අම්මලා උයන්නේ අම්මලා කන්න කැමති එක නෙමෙයි දරුවෝ කන එක. අම්මලා උයන්නේ ස්වාමියා කනේ. අම්මලා කෑම වේල තීරණය කරන්නේ දරුවා ස්වාමියාවත්. අම්මලාට පින් සිද්ධ වෙන්න අම්මලාට වතක් වෙන්න ඕන හාල් හුණ්ඩුව නෑබිලියට දානකොට කරන්න. හොදන්න ගන්නකොට මේ කණ්ඩන කියන එක. අම්මලා කල්පනා කරන්න ඔය අත් දෙකෙන් මේ වෙනකොට බත් මුට්ටි කීයක් විතර තම්බලා ඇද්ද? අවුරුද්දට දවස් 365 නේ 65. 365 65 300යි. අපේ ගෙවල් වල දවල් පියන්නේ නැහැ නේ උදේට උයපු එකක් නේ හැම කරලා ගන්න. එහෙනම් දවල් වෙලා අරින්න. උදේ හැන්දෑවේ විතරක් ගත්තා. අවුරුදු 10ක් යනකොට බත් මුට්ටි 6000ක් විතර. අවුරුදු 20ට බත් මුට්ටි 12000ක් 15000ක් විතර. ඉව්වනම් ඉව්වේ